මේ බලපන් ඊයේ ආපු එක. මේ කොල්ලෙක් හැබැයි අර නම් ගෑල් ළමයි. මේ කොල්ලෙක්. ඔන්න බලන්න එයා. දැන් ඒක ඊට කලින් සතියේත් මට එව්වා වගේ චිට් එකක්. හරිද? ඊට පස්සේ මං ඊට පස්සේ ඌට පොඩ්ඩක් ඔය සුද්ධ සිංහලෙන් ටිකක් කිව්වා. ඊට පස්සේ ඌව බලන්න මේ මෙහෙම වෙලා තියෙනවායි. ඌ වෙලා තිනවා. රුවයගේ පට්ටයි. හරිද? ඒත් හරි කට්ටයි. ලොවෙත් නැති පෙමක් දුන් මං හරිම මොට්ටයි. දැන් උඩ තේරලා ඒක. ඊට පස්සේ කියනවා කියා මට මිට්ටයි. ඒක නෑ මටම කිව්වා වගේ. හරිද? හරිද? කියා මට මිට්ටයි මනස මගේ වට්ටයි. ඒ කියන්නේ කෙල්ල මූට වඩා උසයි. කෙල්ල මූට නෝන්ඩි කරනලු මිට්ටා කියලා. හරිද? ඒක නිකන් ඌට වෙච්ච කරේ මට හිතලා ලිව්වක් දන්නේ නැහැ. හරිද? කොහොම හරි. ඊට පස්සේ කියනවා වෙන ගෑනු නැති වගේ මගේ හිතත් පොට්ටයි. මෙන්න අන්තිම ටික. බදාගෙන කොට්ටයි ඇඳරදී මෙට්ටයි. තාම විඳවනවා මං එකම අඩු නැට්ටයි. හරිද? ඒක බලන්න මොනතරම් නිර්මාණශීලී විදියට තමන්ගේ දුක ප්‍රකාශ කරනවද කියලා. පැහැදිලිද? දැන් අර වගේ මැරෙන්න හිතිලාද? නෑ. දැන් මෙතෙන්ට එන නිර්මාණශීලී හැකියාව තමයි මෙතනක් තියෙන්නේ. මේකම තමයි එතනක් තියෙන්නේ. දැන් මේකට දැන් මේ ප්‍රශ්නේ ඉවරනේ. දැන් මොකද කරන්න තියෙන්නේ? අර කෙල්ලට හඳු කුරක් පත්තු කළා සාදු 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 කියලා. දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් හරි. දැන් මනසේ දෙවුවා නම් මෙතෙන්ට ඒ තුනක් දාන්න පුළුවන්.